ඒ ඉලක්ක කරගත් ඒ කුරිරු ප්‍රහාරයකින් මිය ගියා කියලා ඔයාලා හැමෝටම දැන් අහන්න දකින්න ලැබිලා තියෙනවා. මුළු ලංකාවක්ම නෙවෙයි මුළු ලෝකයක්ම අද ආධ්‍යාත්මික නායකයා කියන ඒ වචනය ඔවුනොවුන්ගේ කන් දෙකන් වල රැව්පිලි රැව් දෙනවා. එදා ආධ්‍යාත්මික නායකයා කියන මාතෘකාව තුළ කතා කරේ මේ ලංකාවේ මිනිස්සු. එහෙමත් නැත්නම් ඒ ආධ්‍යාත්මික නායකයා කියන සංකල්පය ප්‍රචලිත කරන්න උත්සාහ කරේ සිංහලයෝ. එහෙමත් නැත්නම් බෞද්ධයින්. මේ වෙනකොට අද වෙනකොට මුළු ලංකාවම විතරක් නෙවෙයි මුළු ලෝකයක් ආධ්‍යාත්මික නායකයා කියන ඒ නම තමන්ගේ මුවින් මුමුණනවා, තමන්ගේ කටින් අනිකුත් සමාජයට ඇහෙන්න කතා කරනවා. මම හිතනවා මේ අපි ඔය කතා කරන සැබෑ ආධ්‍යාත්මික නායකයාගේ ආගමනයේ පළමු වෙඩුමුරේ කියලා.